නිසා ගොඩක් රටවල් වල ගොඩක් අයගේ ප්‍රයිවසි වලට මේක කේස් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ChatGPT AI tool එකෙන් අපේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් වලට ඇක්සස් ඉල්ලනවනේ. ඒ ඇක්සස් ඇක්සෙප්ට් කරලා තියෙන නිසා අපේ ෆොටෝ සහ අපේ ෆුල් ප්‍රයිවසි එකට පුංචි කේස් එකක් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේකට දීලා තියෙන ඇක්සස් සියල්ලම රිජෙක්ට් කරන්න. නැත්නම් ඕගොල්ලොන්ගේ ප්‍රයිවසි එකට ලොකු කේස් එකක් වෙන්න ගන්නවා. මොකද මේ ෆොටෝස් සියල්ලම පබ්ලික් වුණොත් එහෙම. ඉතින් ඒ කියන්නේ මේ ෆොටෝස් සියල්ලම සමාජ මාධ්‍යයට වගේ දේවල් වලට මුදා හැරියොත් එහෙම ඕගොල්ලොන්ගේ ප්‍රයිවසි එකට කේස් එකක් වෙනවා. ඕගොල්ලෝ මේ වෙනකොටත් OpenAI සමාගම විසින් මේ නිෂ්පාදනය කරපු ChatGPT AI tool එක දැම්මොත් චූස් කරනවා නම් දැන් මේක නතර කරන්න. මොකද ChatGPT app එක මේ වෙනකොට හැක් වෙලා නිසා ඕගොල්ලෝගේ ප්‍රයිවසි එකට ලොකු කේස් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ AI tool එක නැති වෙන එකෙන් ටිකක් ලොකු පාඩුවක් වෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒකට විසඳුමක් මං අරගෙන ආවා. බලමු මොකක්ද ඒ කියලා. ඉතින් ඕගොල්ලෝ ඒකට විසඳුමක් විදිහට ඕගොල්ලොන්ට යූස් කරන්න පුළුවන් AI Gemini. ඉතින් AI Gemini කියන්නේ ඕගොල්ලෝ කවුරුත් දන්න ඕගොල්ලෝ නිතර යූස් කරන Android ෆෝන් එකේ තියෙන Google එක විසින්ම නිෂ්පාදනය කරපු AI Gemini. ඉතින් මේ AI Gemini කියන එක ඕගොල්ලොන්ගේ ෆෝන් එකේ හෝම් බටන් එක ලෝන් ප්‍රෙස් කරන් හිටපුවාමත් ඕගොල්ලොන්ට පුංචි ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ගන්නට පුළුවන්. ඉතින් නැත්තම් ඕගොල්ලොන්ට Play Store එක තුලින්ම ගිහිල්ලා ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඕන දෙයක් කරගන්න පුළුවන්. මේක අපිට සාධක කරලා කියන්න පුළුවන්. මොකද AI Gemini කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඕනම දෙයක් ඕනම විදියට විසඳ ගන්න පුළුවන්. දැනට මේ AI chatbot එක නැත්නම් මේ ChatGPT app එක මේ වෙනකොට හැක් වෙලා නිසා ඕගොල්ලෝ තව මාසයක් එකහමාරක් විතර යනකම් මේ app එක යූස් කරන එක తాවකාලිකව නතර කරන්න. මොකද මේකෙන් ඕගොල්ලෝගේ ප්‍රයිවසි එකට ඩැමේජ් වෙන්න තියෙන ඉඩ හැකියාව ගොඩක් වැඩි. ඉතින් ඕගොල්ලොන්ට මේ OpenAI සමාගම මේ වෙනකොටත් හැක් වෙලාද කියලා හරියටම දැනගන්න පුළුවන්. OpenAI නිල වෙබ් අඩවියට ගියොත් නම් බැහැ. මොකද ඕගොල්ලෝ යන්න ඕන සාමාන්‍ය ලොකු නිවුස් වාර්තා වෙන ටිකක් හොඳ වෙබ්සයිට් යන්න ඕන. ඒ වගේ හොඳ වෙබ්සයිට් එකකට ඔයා ගියාට පස්සේ කරන්න ඕන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ සාමාන්‍ය නිවුස් වාර්තා වෙන වෙබ්සයිට් එකකට ගිහලා ඔයා OpenAI කියලා මොකක් හරි කියලා ChatGPT කියලා හරි සර්ච් කරන්න. එතකොට ඔයාලට හම්බ වෙවි ඒ වෙබ්සයිට් එකෙන්ම ChatGPT app එකේ ID කම්පැනි එක කවද්ද හැක් වුනේ, මේක ඉවර කරන්න තව දවස් කීයක් යයිද, ඒ විස්තර සියල්ල දැනගන්න පුළුවන්.